එහෙනම් ෂවර්ම එකක් කාලම දවස පටන් ගමු. ඉතින් මේ vlog එකේ තියෙන්නේ ක්ලූජ් වල මම ගෙවපු දෙවනි දවස. ක්ලූජ් සිටි එක ඇතුලේ ලස්සන තමයි අපි මේ vlog එකෙන් බලන්න හදන්නේ. Good morning. අපි යන පියාටා ඔනිරි. පියාටා ඔනිරි. ක්ලූජ් නපුකම්. දෙන්න පළවෙනිටම යන තැන මම ඇත්තටම මගේ හાર્ට් එකේ උඩින්ම තියෙන තැනක් තමයි ක්ලූජ් කියලා කියන්නේ. මම රුමේනියාව ගත්තොත් එහෙම ඒ තරම් මම ක්ලූජ් සිටි එකට මාරු විදිහට ආස කරා. ඒ තිබුණ වෙදර් එකත් එක්ක ඒ බිල්ඩින්ග්ස් වල තියෙන ආකිටෙක්චර් එක ඒ වගේම ඒ සිටි එක ඇතුලේ තිබුණ ස්වභාවික සුන්දරත්වය. කියන්නේ ඒ සිටි එකේ මාරු විදිහට කන්සිඩර් කරලා තියෙනවා ඒ සිටි එකේ තියෙන ලස්සන මේන්ටේන් කරන එක ගැන. අනිත් දේ තමයි ඒ සිටි එක ගොඩාක් ලොකුවට crowded නැහැ. මම ගියපු කාලෙත් නිසා දන්නේ නැහැ. ඒ සිටි එක කොහොමද ගොඩාක් crowded නැහැ. හරිම ලස්සන සිටි එකක්. හරිම ආස හිතෙන සිටි එකක්. එහෙනම් චුට්ටක් දෙපැත්ත බලාගෙන ඇවිදගෙන යමුකෝ මාත් එක්ක. පියාටා ඔනිරි චර්ච් එකක් තියෙනවා. චර්ච් එකටත් යමු. මම වටපිටාව වෙන්නද? ඔයාලට පේන මෙන්න මේ කුළුණු වල කතාව තමයි මම දැන් ඔයාලට කියන්න හදන්නේ. මේ තියෙන්නේ පියාටා ඔනිරි වල තියෙන The Shot Pillars ඒ කියන්නේ වෙඩි වැදුණු කුළුණු කියන ස්මාරකය. මේ කුළුණු 7 ලෝහ වලින් තමයි හදලා තියෙන්නේ. එක එක කුළුණු අර මිනිස්සෙක්ගේ නිකන් වෙඩි වෙදිච්ච ස්වරූපයක් පෙන්වන්න කරනවා කියලා තමයි එයාලා විශ්වාස කරන්නේ. මේ ඔක්කොම ස්මාරක 1989 රුමේනියන් රෙවොලියුෂන් එකේදී මිය ගියපු ක්ලූජ් නපෝකා වල ජනතාව සිහිපත් කරන්න තමයි නිර්මාණය කරලා තියෙන්නේ. ඔයාලට ලං කරලා බලපුවම පේනවා මේ කුළුණු වල නිකන් වෙඩි පාරවල් වගේ සිදුරු තුවාල තියෙනවා. ඒ ඔක්කොම මිනිස්සුන්ට උණු වෙඩි පාරවල් සංකේතවත් කරනවා. මම වැඩි දුරටත් කිව්වොත් එහෙම 1989 දෙසැම්බර් මාසයේ රුමේනියාවේ කොමියුනිස්ට් පාලනයට එරෙහිව ඇතිවෙච්ච විප්ලවයක් නිසා ක්ලූජ් නපෝකා හෙත් විරෝධතාවයක් ඇති වෙලා තියෙනවා. ඉතින් මේ විරෝධතාවයේදී මිනිස්සු ගොඩාක් මිය ගිහිල්ලා තුවාල ලැබලා තියෙනවා. ඉතින් මේ ක්ලූජ් නපෝකා වල පියාටා ඔනිරි වල සිදුවීම ගොඩාක් වැදගත් සිදුවීමක් විදියට සැලකන්නේ අන්න ඒ නිසයි. ඒ හින්දා මම මේ පෙන්වන අමුතු කුළුණු සාමාන්‍ය නවීන කලා නිර්මාණයක් විතරක් නෙවෙයි ක්ලූජ් වල 1989 දී නිදහස් අරගලයේදී ජීවිත අහිමි වූ මිනිසුන්ගේ මතකයන් තබා ගන්න හදපු ස්මාරකයක් විදියට තමයි සැලකන්නේ. එහෙනම් දැන් ඔයාලා දැක්කා වගේ ක්ලූජ් සිටි එකේ චතුරාශ්‍රය සෙන්ට්‍රල් එක. එහෙම නැත්නම් පියාටා ඔනිරි. මේ විදිහට ලස්සන බලන්නකෝ මෙතන තියෙන චර්ච් එකක්. කොහමරි උදේම එළියට බැස්ස නිසා මෙන්න මේ නයිස් කොෆි ෂොප් එක හම්බුණා. මේකේ මාර වෙරයිටිස් ගොඩක් තියෙනවා කොෆි. ඔහොම ඉන්නව මම ඔයාලට පෙන්නන්න. එයාලගේ සිග්නේචර් බෙවරේජස් වල තියෙනවා නිව්ටෙලා ලතේ තියෙනවා, එතකොට ලෝටස් ලතේ තියෙනවා. ඒ වගේ එයාලටම ස්පෙસિෆික් වෙච්ච එක එක විදිහේ කොෆිස් වර්ග තියෙනවා. මට දැන් මතක නැහැ මම මොකක්ද ගත්තේ කියලා something special. ඒ වුණාට ඒක මාර රහයි මේ අනිත් එක.
එතන ඉඳන් ක්ලූජ් සිටි එකේ ලස්සනම තැනක් එක්ස්ප්ලෝර් කරන්න තමයි දැන් අපි යන්න හදන්නේ. අපි අර පැත්තේ පාර දිගේ මෙහෙම ඇවිදගෙන ඇවිල්ලා මෙන්න මේ පඩිපෙළ දිගේ උඩටම නැගලා යනවා බලන්න සිටි view එක කොහොමද කියලා. මේක දැක්කම මට මතක් වෙන බ්‍රෂෝ. ඔයාලට බෑග්ග්‍රවුන්ඩ් එකේ ඇහෙනවද චර්ච් එකේ සද්දේ ඒ වගේ natural voices. ඉතින් මට ඇත්තටම බ්‍රෂෝ තමයි මතක් වුනේ. බ්‍රෂෝ වලත් මේ වගේ තියෙනවනේ. මම ඉවර නෑ තව භාගයක්. මේ භාගයක් නැන්නේ තව උඩට නගන්න තියෙනවා. හොඳ ෂොට් එකක් ගන්න යද්දිම කැමරා කරන් ආපු කෙනත් මාත් එක්කම පල්ලෙහාට ඇදගෙන ආවා. මේක තමයි ඔයාලට ක්ලූජ් සිටි එකේ ගන්න පුළුවන් හොඳම view එක, හොඳම සීට් එක ස්පෙෂලි. ඔන්න එහෙනම් take 2. try කරලා නැත්තම් මේක try කරන්න ඉක්මනටම මැක්ඩොනල්ඩ් එකට ගිහිල්ලා සකුරා ස්ප්‍රයිට් මාර ආසාවෙන් බිව්වේ. ඒක ඇත්තටම මගේ type of drink. fry එකේ තියෙනවා milk shake එක, oreo milk shake එක try කරන්න. රොමේනියාව ඉන්නවා. So I'm gonna have my breakfast. pasta එකක් order කරේ. pasta එකක් වම්බලන. ඔන්න එහෙනම් ක්ලූජ් වලට bye bye කියලා දැන් යන්න හදන්නේ ආයෙම back to Bucharest. මේ මම හිටපු එක හොස්ටල් එකක. ඒක මාර ලස්සනයි. like ඒ ලේඩි ඒක මේන්ටේන් කරනවා. එයාගේ හાર્ට් එක වගේ හැමතැනම මාර ස්වීට්. එහෙනම් bye ක්ලූජ්. ආයෙ අපි හම්බෙනකම්. මොකද මම ක්ලූජ් වලට මාර ආසයි. ආයෙම මම දවසක එනවා. එහෙනම් අපේ ක්ලූජ් නපෝකා vlog එක ඉවරයි. එතකොට දැනට මම ගිහින් තියෙන රුමේනියාවේ travel කරලා තියෙන තැන්වලින් මම ඉන්නේ බුකරෙස්ට්. එතකොට බ්‍රෂෝ ගිහින් තියෙනවා, ෆ්ලොයස්ටි, සිනායා, බුෂ්ටෙනි, ඊට අමතරව ගිහින් තියෙනවා හුනදෝරා දේවා, අරාද්, කොන්ස්ටන්ටා, එතකොට සිබියු. මේ සැරේ අපි ආවා ක්ලූජ් වලට. මේ ටිකට අමතරව ඊළඟට මම travel කරන්න යන්නේ කොහෙද කියලා කමෙන්ට් එකක් දාගෙන යන්න. ඔයාලා කියපු ලස්සන තැන් තියෙනවා නම් ඒකත් මට ලියාගෙන යන්න කමෙන්ට් සෙක්ෂන් එකේ. එහෙනම් තවත් ලස්සන වීඩියෝ එකකින් හම්බෙමු. ඉන්න